තරණය කර උන් සිටී. එහෙත් දෑස් නොතෙමී ජීවිතය තරණය කරපු අය නැත. හැමෝම ගමන් කරන මගෙහි ඔවුන් පසුපස නොයන්න. ඔබ වෙනුවෙන් වූ මාර්ගය ඔබම සොයාගන්න. දුවදුවා හම්බ කරන විට අතෙහි රැඳුනේ නැති සල්ලි මේ හැම රංගනයක්ම අවසන් වූ විට නල්ලතේ රැඳෙනු ඇත. මේ කවිය ලියන්නේ එස් ජේසු ෆර්නෑන්ඩෝ නැන්සි. දමිළ භාෂාවෙන් රචිත කවියක්. පෙන් ශ්‍රී ලංකා සංවිධානයෙන් මෙහෙවන ව්‍යාපෘතියක කහට සුවඳ කවි කියන පොතෙන් තමයි මං උපුටා ගන්නේ. මේ පොත ගැන කහට සුවඳ කවි ගැන අපි කතා කරමු ටිකකින්. හැබැයි ඊට කලින් විශේෂ දෙයක් තියෙනවා ඔබත් එක්ක බෙදා හදා ගන්න සහ හඳුන්වා දෙන්නට. මේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සජීවීව පෙන් ශ්‍රී ලංකා සංවිධානයේ මහලේකම්තුමා පැතුම් විප්‍රත්න මහත්මයා, ඒ වගේම මේ පොතේ ප්‍රධාන සංස්කාරකතුමා මයිල් වාදිරම් තිලකරාජ් මහත්මයා. ආයුබෝවන් සුබ උදෑසනක් ඔබ දෙදෙනාටම. මුලින්ම පැතුම් වික්‍රමරත්න මහත්මයාගෙන් මම දැනගන්න කැමතියි මොකද්ද මේ පෙන් ශ්‍රී ලංකා කියලා කියන්නේ? මොකද්ද මේ සංවිධානයේ ප්‍රධාන අරමුණ? ඔව් පෙන් ශ්‍රී ලංකාවට ඉස්සෙල්ලා මම පෙන් ඉන්ටර්නැෂනල් ගැන පොඩි වචන කීපයක් කියන්නම්. පෙන් ඉන්ටර්නැෂනල් කියන්නේ එහෙම නැත්නම් පෙන් ජාත්‍යන්තර කියන්නේ ලෝකයේ පැරණිම සහ විශාලතම මාධ්‍ය සංවිධානය කිව්වොත් නිවැරදි. ඒක පෙන් ඉන්ටර්නැෂනල් පෙන් ජාත්‍යන්තරය ආරම්භ කරේ 1921 වගේ ඈත කාලෙක. දැන් අවුරුදු 100කට වැඩිය පැරණි. ඒක ආරම්භ කරේ මම හිතන්නේ හැමෝම දන්න ජෝර්ජ් බර්නාඩ් ෂෝ, එච්.ජී. වෙල්ස් වගේ ප්‍රවීණ සාහිත්‍ය දරන විදිහින් තමයි ආරම්භ කළේ. ඉතින් ඒක ආරම්භ කරනකොට මූලික අරමුණ උනේ භාෂණයේ නිදහස වගේම මේ සාහිත්‍ය ප්‍රගමනය. ඉතින් මේ වෙනකොට රටවල් 120ක පමණ පෙන් කේන්ද්‍ර තියෙනවා. ඒ කියන්නේ පෙන් ජාත්‍යන්තරයට අනුබද්ධ සාකා. ඉතින් අවසනාවට වගේ ශ්‍රී ලංකාවේ මෙතෙක් කලක්, ඒ කියන්නේ දැන් වසරකට පමණ ඉහත වෙනකන් ලංකාවේ තිබුණේ නැහැ පෙන් ශාඛාවක්. ඉතින් අපි තමයි පළවෙනි වතාවට පෙන් ශ්‍රී ලංකා කියලා පෙන් ජාත්‍යන්තරයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවේ. ඉතින් අපේ පළවෙනි ව්‍යාපෘතිය තමයි මේ කහට සුවඳ කවි විදියට ඔයගොල්ලන්ගේ අතට ඇවිල්ලා තින්නේ. ඉතින් අපේ අරමුණත් ඒ වගේමයි. අපේ අරමුණත් වෙලා තින්නේ සාහිත්‍ය ප්‍රගමනය සහ මේ භාෂණ නිදහස ප්‍රවර්ධනය කිරීම. ඉතින් ඒ සඳහා තමයි අපි හැමදාම ව්‍යාපෘති කරන්නේ. ඉතින් ඔක තමයි පෙන් ශ්‍රී ලංකා ගැන සරලව කිව්වොත් ඔක තමයි සරලව. දැන් කහට සුවඳ කවි. එහෙම කියලා කවි පොතක් මගේ අතේ තියෙනවා. එතනදී දැන් මේ කහට සුවඳ කවි කියන ඒ නමත් එක්ක පොත අතට ගත්තාම ඒ සුවඳ දැනෙනවා වගේ දෙයක් තියෙනවා. මේ කොහොමද මේ නම වැටුනේ මේ පොතට? මම කැමතියි අපේ ප්‍රධාන සංස්කාරතුමාගෙන් අහන්න. බොහොම ස්තුතියි. දැන් හොඳයි මේ මාතෘකාව සම්බන්ධව කතා කරගෙන ඉන්න එක. දැන් ශ්‍රී ලංකා කියපු ගමන්ම ලෝකෙට මතක් වෙන දේවල් ගොඩක් දේවල් තියෙනවා. අනිවාර්යෙන්. ඒ අතරතුරින් මං හිතනවා ටී කියන එක, තේ කියන එකට ප්‍රසිද්ධයි. සිලෝන් ටී කියන එක. අපි පාරම්පරික අපේ ආර්ථික භාවය වෙනස් වෙලා තියෙනවා. ඒක ඉතිහාසය. නමුත් මේ බ්‍රිතාන්‍ය කාලයෙන් පසුව අපිට හදාගත්ත නැත්නම් අපේ රට කෙරෙහි ආපු මේ තේ කර්මාන්ත කියන තෙක්කම ශ්‍රී ලංකාව ලෝකෙට අරන් ගියේ තේ. නමුත් අර තේ පිටිපස ජීවත් වෙන සමාජය, ජනතාවගේ සංස්කෘතිය පැත්ත, ඒ වගේම සාහිත්‍ය පැත්තගෙන කියන්නට මේ මීඩියස් ගොඩක් තියෙනවා. කවි වලින් කියන්න පුළුවන්, නොවෙල් වලින් කියන්න පුළුවන්, කෙටි කතා වලින් කියන්න පුළුවන්. නමුත් මේ ජනතාව, මම ඒ ජනතාවේ නියෝජිතයෙක් හිටියට, මේ ජනතාව මේ අවුරුදු 200ක් පුරාම ඒගොල්ලන්ගේ කවි තුලින් මේ ඒගොල්ලන්ගේ ජීවිතේ කියලා තියෙනවා, ලියලා තියෙනවා. මුලින් පටන් අරගෙන තියන්නේ ගමේ ජන කවි හැටියට. ඊට පසු කාලීනව ඒක දැන් නවීන කවි විදියටත් ඇවිල්ලා තියෙනවා. මේ කොහොමද ඇති වෙලා තියෙන්නේ? මේ අවුරුදු 200ක් කොහොමද මේක ඇති වෙලා බිහි වෙලා කොහොමද ස්ථාපිත වුණේ පිළිබඳව මම පරිශ්‍රණය කරගෙන ඉන්නවා. ඒ අතරතුරින් තමයි සමකාලීනව කොහොමද ඒකේ තත්ත්වය කොහොමද ඒක පිළිබඳව පෙන් ශ්‍රී ලංකා මාත් එක්ක කොහොම හරි දැනගෙන මේම පුද්ගලයෙක් ඉන්නවා, මේ වැඩ කරගෙන ඉන්නවා කියන එක ඒක සම්බන්ධ වෙලා මෙතනින් මේ පොතට අපි දාලා තියෙන්නේ සමකාලීන දැන් අවුරුදු 50න් 15 අය වගේ කවි ලියන, දැන් වර්තමානයේ කවි ලියන අයගේ සාමාන්‍ය තෝරගෙන ලියන. එතකොට මේ මාතෘකාව තමයි
මේ ටී කියනකොට කියන සුවඳ දැන් කහට සුවඳ මගේ ළඟදී මගේම පවුලේ එක්කෙනෙක් කිව්වා මේ ටී ස්ටේන් ලයින් කියන එකයි කහට සුවඳ කියන එකයි සායම් තෝයින්ද වරිගල් කියන ඔයගොල්ලෝ කියන එක තුනෙම පොඩි වෙනසක් තියෙනව නේද කියන එක. මම කියනවා තියෙනවා තමයි. නමුත් ඒක තමයි කවිය. දැන් සායම් තෝයින්ද කියන එක දෙමළෙන් කියනකොට සායම් තෝයින්ද කියන මේ අර කහට පැහැදිලා තියෙනවා ඒකේ. ටී ස්ටේන් කියනකොට ඒකේ යම්කිසි තව තේරුමක් එනවා. කහට සුවඳ කියනකොට ඒකේ තේරුම. නමුත් කවි කියනකොට ඒකේ තියෙන ඔක්කොම එකම තේරුම තමයි මේ කවි තුලින් තියෙන කහට සුවඳ කියන්නේ ඒ ජනතාවගේ සුවඳ. ඒකයි තේරුම වෙලා තියෙන්නේ. ජනතාවගේ ජීවන සුවඳ කොහොමද කියන එක. දැන් අර වතුකරය කඳුකරය කියලා කියන්නේ තේදලු නෙලීමම නෙමෙයි. අපිට මනසට එන්නේ මැවෙන්නේ ඔය දේ. අපි සින්දුවක් නිර්මාණය කරත් කතාවක් නිර්මාණය කරත් ඔය මොන දේ වුණත් ඒ දේ තමයි අපි ටිකක් අර වැඩිපුර අපි පෙන්වන්න උත්සාහ කරන්නේ කතා කරන්න උත්සාහ කරන්නේ. නමුත් ඊට වඩා ලොකු දෙයක් මේ ව්‍යාපෘතිය ඇතුලේ මෙතනින් අපිට එළියට අරන් දීලා තියෙනවා. මේ සංකල්පය කොතනින්ද පටන් ගත්තේ? ඔව්. ඇතරම අපි අපේ පළවෙනි ව්‍යාපෘතිය ආරම්භ කරනකොට අපි අපේ පළවෙනි තේමාව වගේ අපි ගත්තේ voice for voiceless. ඒ කියන්නේ හඬක් නැති ජනතාවකට හඬක් දීම. ඉතින් ඒ වෙලාවේ අපිට විශේෂයෙන්ම අපිට මේ අවධානය යොමු වුණේ මේ කඳුකරේ දෙමළ ජනතාව ගැන. මොකද කඳුකරේ දෙමළ ජනතාව ඒ කියන්නේ කොටස් දෙකකට දෙවරක් කොන් වීමකට ලක් වෙච්ච. ඒ කියන්නේ marginalized people. ඒ කියන්නේ දෙවරක් කොන් වෙලා ලක්වලා තියෙනවා. ඒ කියන්නේ සිංහල ප්‍රධාන මාධ්‍ය ධාරාව තුළ දෙමළ ජනතාවගේ සාහිත්‍යයට අපිට කොහොමත් පොඩි ඉඩක් ලැබෙන්නේ. මේ වගේ අවස්ථාවක් ඉඳලා ලැබෙන මිසක්. හරි. නමුත් දෙමළ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුලත් මේ වතුකරේ කවිය ගැන එහෙම නැත්නම් කඳුකරේ දෙමළ ජනතාවේ කවිය ගැන ලොකු ඉඩක් හම්බෙන්නේ නැහැ. අපිට හිතුණා මේ කඳුකරේ කවිය තමයි වැඩියෙන්ම කොන් වෙලා තියෙන්නේ කියලා ලංකාවේ සාහිත්‍ය අතරේ. ඉතින් අපි ඒක තමයි හිතුවේ ඒගොල්ලන්ට අපි අවස්ථාවක් ලබා දෙන්න ඕන මුලින්ම. ඒගොල්ලන්ගේ හඬ ඇහෙන්න ගන්න. ඒක අස්වන්න සලසන්න. මොකද ඒගොල්ලන්ගේ හඬ අසන්න සැලසුම අපි බලාපොරොත්තු වෙන දෙකක් අරමුණු දෙකක්. ප්‍රධාන එකක් තමයි එකක් ඒගොල්ලන්ගේ හඬ ඒගොල්ලන්ට අවස්ථාවක් ලබා දීම. ඒගොල්ලන් කවි ඒගොල්ලන්ගේ දක්ෂතා තියෙන අයට අවස්ථාවක් ලබා දීම. අනිත් එක තමයි ඒ තුලින් ඒගොල්ලන්ගේ කවි තුලින් පුළුවන් වෙනවා අපේ සිංහල ජනතාවට ඒගොල්ලන්ගේ හැඟීම්, ඒගොල්ලන්ගේ සිතුම් පැතුම්, ඒගොල්ලන්ගේ ප්‍රශ්න අඳුර ගන්න. ඉතින් ඒ අරමුණු දෙක තමයි අපි එතනම අපේ අවධානය යොමු වුණේ. ඒකින්ද තමයි අපි මේ කඳුකරේ දෙමළ ජනතාවේ කවි මේ විදිහට පරිවර්තනය කරන්න හිතුවේ. ඉතින් අතරම අපිට ලොකු අභියෝග ගොඩක් ආවා. එකක් තමයි මුලින්ම මේ කවිය හොයාගන්න එක. මොකද මේගොල්ලෝ ගොඩක් එළියට ඇවිල්ලා ඉන්න කවි අය නෙමෙයි. ඉතින් අපිට තිලකරාජ් මහත්මයාගේ ලොකු උදව්වක් හම්බුණා. ඒ වගේම අපිට ඒ ප්‍රදේශවල ඉන්න සංවිධාන ඒ වගේම එක සමිති සමාගමෙන් ගොඩාක් උදව් හම්බුණා. විශේෂයෙන් මාධ්‍යවේදීන්ගෙන් අපේ සංගමේ ගොඩාක් සම්මානිතලා තියෙන මාධ්‍යවේදීන්ගෙන් ඒ වගේ ලොකු උදව් ගොඩාක් හම්බුණා. ඉතින් සියලුම සහයෝගය යටතේ තමයි අපිට මේ අභියෝගේ ජය ගන්න පුළුවන් වුණේ. ඉතින් ඒක තමයි පළවෙනි අභියෝගය වුණේ. ඉතින් අපි දෙවෙනි අභියෝගය අතරම අපිට ලැබුණේ මේ කවි පරිවර්තනය කිරීම. මොකද කවි කියන්නේ අතම ලේසියෙන් පරිවර්තනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට ලිපියක් හරි නවකතාවක් හරි පරිවර්තනය කරනවා වගේ නෙමෙයි කවියක්. කවි කියන්නේ හැඟීම්. ඉතින් ඒ දෙමළ ජනතාවගේ හැඟීම් මේ විදියටම පරිවර්තනය කරන්න පුළුවන්ද ඉංග්‍රීසි භාෂාවට? නැත්නම් සිංහල භාෂාවට කියන එක අපිට ලොකු අභියෝගයක් වුණා. ඉතින් ඒ අභියෝගය අපි ජයග්‍රහද කියලා දැනගන්න වෙන්නේ පාඨකයින්ට ඒක කියවලා. ඉතින් අපි හිතනවා අපිට ගොඩක් සහයෝගය හම්බුණා ඒක එතෙන්දිත් අපේ සංවිධානයෙන් සියලුම පරිවර්තකයින් පරිවර්තිකාවන් ස්වේච්ඡාවෙන් ඒක සඳහා ඉදිරිපත් වෙලා විශාල වෙහෙස මහන්සියක් දරලා තමයි මේ පරිවර්තනයත් කරේ. ඉතින් ඒ විදිහට තමයි අපේ ව්‍යාපෘතිය ගලාගෙන ගියේ. ඒ විදිහට තමයි ගලාගෙන ගියේ. ඉතින් කහට සුවඳ කවි කියලා කවි පොතක් අතේ තියෙද්දි නිකන් ඉන්නේ කොහොමද නේද? ඉතින් ඒක හින්දා මගේ උදුවක් කියලා කවි පන්තියක් මම තෝරගත්තා. මොකද අපි උදුවක් මාසෙත් ඉන්න නිසා කිසිවෙකුත් හානි නොකරන්න මගේ උදුවක් උදෑසනට කිසිවෙකුත් කෑ නොගසන්න දැස්මානේ මිදුලේ සිට පොරවණය තුල මා අත්අඩංගුවටගත් සීතලත් සමග පිළිසඳරේ සිට වහායින් පිටවෙමි. පින්නෙන් මූණ සෝදනා දලුසේ සිනහවක්ද සමග දැස් විවර කරන්නට සිතුමි. සූර්යා අනෙක් මාසවලදී උදෑසන සීතල බිඳ දමයි. උදුවක් මස පමණක් සූර්යාත් මදක් දැස් පියාගනි. උදුවක් මස නාන විට පළමු ජලබිඳ දැවෙටන තුරු 30 වරක් මනස වෙවුලා යයි සීතලේ. උදුවක් මහේ තරහව මදක් නිමවන මධ්‍යහන කාලයේත් යටිපතුල් ඝන වී යන සීතලකි.
උදුවක් මහේ වතුර පමණක් නොව කඳුළුත් සීතල වී ඇත. සමරන්න ඒ කඳුළුත් සීතල සමග. බෘන්තා රාජගෝපාලන්. උදුවක් මහේ වතුර පමණක් නොව කඳුළුත් සීතල වී ඇත. සමරන්න ඒ කඳුළුත් සීතල සමග. වචන කෙටි වෙන්නට පුළුවන්, කවිය කෙටි වෙන්නට පුළුවන්, එලිසමය ලස්සන වන්නට පුළුවන්. නමුත් මේ වචන ඇතුලේ කොයිතරම් නම්බරක් තියෙනවද? එහෙමනේ. ඔව් මේ එමෝම දැන් මාත් එක්ක කතා කරද්දිත් මේ පැතුම්ලා කණ්ඩායමත් කීප දෙනෙක් මේකේ සහභාගී වෙච්ච කණ්ඩායමත් එව්වේ මේ සාහිත්‍ය තුළ කොහේ ගියත් කොතන හරි කඳුළු වදිනවා. ඒක හේතුව මොනවද? නැත්තම් එයි එහෙම වෙන්නේ කියන එක. ඒක ඇත්ත මම පිළිගන්නවා. මේ පැතුම් කිව්වා වගේ මේ ජාතික තලයේදී මේකේ කතාබහ විච්ච කවි වෙන්න පුළුවන්. නමුත් මේක ඇතුලේ තියෙන වේදනාව මේ ජන කොටස් ඉන්දියාවෙන් මේ රටට ගෙන්නවාගෙන කුලී පදනම් මත තියාගෙන වත්තේම වැඩ කරන්නට ඒ ජීවිතේ පුරාම වතු ඇතුළත කොටු වෙලා තියෙද්දි ඒකේ දකින්න දැන් සීතලගෙන කියාගෙන ආපු ගුණත් වතුරගෙන කියන්න ආපු ගණන් කඳුළුගෙන කියන්න වෙනවා. ඒ කඳුළු සාමාන්‍යයෙන් කඳුළු කියලා කියන්නේ පොඩි රත්ගතියක් තියෙන බව. නමුත් මෙතනින් ඒකත් සීතල බව කියලා කියනවා. ඒක ඉතිහාසයේ බලන විටත් මේ ඒගොල්ලෝ නඩත්තු කරපු විදිය එහෙම කියන්නේ ඒගොල්ලෝ රෙජිස්ටර් කරන්න කොහරි ඒක තබලා තියන්නට ඒගොල්ලෝ ආයුධ ඇටියට අරගෙන තියෙන මේ කවි. ඒකට මම කවියක් උදාහරණයක් වශයෙන් කියන්නම් ජන කවියක්. මේක කවුද ලිව්වේ කියලා කියන්නේ නැහැ. හපුතලේ කඳ පැත්තින් තමයි මේක කියවලා තියෙන්නේ. මේක කියවන මේම කූණි අඩිච්ච මල කෝපි කන්න පොටමල අන්නන තෝත්තමල අන්දෝ තිරීද පාර. වචන හතර ඔය කියපින්දර කෙටියෙන් කියලා තියෙනවා. මේක කියන්නේ එන්නේ මොනවද? කොෆි තම තේකට කලින් ආවේ කෝපිනේ. ඒ කෝපි පැල නැලෙන්නට ප්‍රිපෙයාර් කරන මායි මදනවා. අන්න ඒ කඳුන් තමයි ඒක අන්න අර කන්දෙන් තමයි ඒක උනේ. එතින් තමයි කෝපි පැල හිටුවේ. අන්නන තෝතමල මගේ අයියලා නැති වෙච්ච කඳු. අන්න බලන්න අපිට පේන හිතනවා කියලා. එතකොට කවි වලින් කියලා තියෙනවා මෙන්න මේවා කරන්න ගිහිල්ලා කෝපි බලවන්න ගිහිල්ලා මේ කර්මාන්තයේ බිහි කරන්න ගිහිල්ලා නැති වෙච්ච අපේ ආදිමුත්තන්ලා අපේ අයියලා අපේ තාත්තලා අපේ සීයලා මෙන්න මේ කඳුෙන් තමයි පොළොව තමයි යට වෙලා තියෙන කියන වචන ජන කවි වලින් කියලා තියෙනවා. අන්න ඒක දකින්නවා මම බ්‍රින්දාගේ මේ කවිය තුලින් අපි ඉන්නේ සීතල ප්‍රදේශයක. අපේ මෙහෙම අරමෙව කිව්වටත් අපේ ඇතුලේ තියෙන කඳුළු මේකක් තියෙනවා. ඒක මේ වගේ දැන් මේකේ මේ පොතේ අපි මේ අවුරුදු 200කින් අවුරුදු 50 දැන් අවුරුදු 50 කියන දැන් last 50 years නේ ඒක කියන්නේ ගියත් ඒ සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන බව මම දන්නවා. ඒකේ ආපොදෙට මොනවා කියන්න ආවොත් ඒකේ කියන්න එනකොට දැන් මෙතනින් සදීස් ක්‍රිෂ්ණපිල්ලගේ පොයම් එකක් තියෙනවා මේ මීල් පයනම් කියලා. මීල් පයනම් කියලා කියන්නේ නැවත අපි පහින් යමු කියන වගේ පාගමනක් යමු කියන්නේ. ඒ පාගමන ඒකේ එයා කියන්නේ එන්නේ දැන් අවුරුදු 200කට කලින් මේ ජනතාව ඉන්දියාවෙන් මුහුද අයිනට එකගෙන එන්නේ මධ්‍යම ප්‍රදේශයේ තමිල්නාඩු වලින් පහින් පාගමනේ. එතනින් බෝට්ටුවෙන් අරගෙන මන්නාරමෙන් මෙහිට අරන් එන්නේ පාගමනේ. මාතල දක්වා ඇවිල්ලා එතනින් එහාට ඔක්කොම පහින්ම ගමන යන්නේ. ළඟදී මෑතකදී දැන් අවුරුදු 200ක් මේ සමරන කියලා කියන්න පුළුවන් නැත්නම් මතක් කිරිල්ල කියන්න පුළුවන්. ඒ අවුරුදු තුලින් පාගමනක් ආව කණ්ඩායමක් මන්නාරමෙන් මාතලට. ඒක මතක් කරන්නට මේ ගිය අවුරුද්දේ උනේ. ඒ ගමන ගැන තමයි මතක් කරන්නේ සදීස් ක්‍රිෂ්ණපිල්ල. දැන් ඒකේ කියනවා අපි මේ පාගමනින් යමු. අපේ ගමන මතක් කරමු. අපි ඉදිරියට අපේ ගමන යන්නට අපි ආපු අර ගමන ගැන අපි මතක් කිරිල්ලක් සිදු කරන්න වෙනවා. අපි ඒක තමයි කියලා තියෙන්නේ. එතකොට නැවතත් බලන්න මේ දැන් අපි කියනවා මේ වර්තමානයේදී ලියන කවි තෝරගන්න කියලා ව්‍යාපෘතිය අපිට කිව්වට මතක් කිරීලා අපෝ වෙනවා අවුරුදු 200කට කලින් අපි කොහොමද මේ රටට පහින් ආවේ. එතකොට මේ අද තත්ත්වය කොහොමද තියෙන්නේ? අද තත්ත්වය බලන විටත් ඉඩම් අයිතිය නැති. ඒ වගේම පාසුකම් අයිතිවාසිකම් ගොඩක් නැති ජන කොටස් ඇටියට මේ ගොන් කරලා තියෙන විදිය මේ කවි තුලින් ඒගොල්ලෝගේ සාහිත්‍ය වලින් එලි කරනවා. අන්න ඒක තමයි මේ පොතේ තියෙන මම කියන විශේෂ දේවල් කියලා කියන මම කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දැන් ඔය දේත් එක්කම මම තව කවියක් තෝරගත්තා මහන්සිය සුවඳ කියලා. මේ තියෙන හැම කවියක්ම කඳුල මහන්සිය කියන දේවල් අර
ස්වභාව ධර්මයේ චමත්කාරයත් එක්ක ජීවන සුවඳත් එක්ක කැටි කරලා හරිම ලස්සනට මේ කවිවල නිර්මාණය කරලා තිනවා. කවිවලට ගැප් කරලා තිනවා. අවරශ්මිය විහිදෙන වීදියේ බස් රථ අදින්නෙකුට දහවලේ සුවඳ යනු කුමක්ද? සිරුර මිරිකා ගලන දහඩියේ සුවඳයි. වැහි පොද වැටෙන වෙලේ දැස් වසනා වැහිදිය අතරින් දලු නෙලා කූඩය පුරවන්නෙකුට වැස්සේ සුවඳ යනු කුමක්ද? තෙත බරිත සිරුරේ සුවඳයි. කූඩැල්ලන් කා වැగిරෙන ලේවල සුවඳයි. එදිනෙදා ජීවත් වන්නෙකුටත් මහන්සියෙන් වැඩ කරන්නෙකුටත් ජීවයේ සුවඳ යනු කුමක්ද? කුසගින්නේ සුවඳ මිස වෙන කුමක්ද? මහන්සියේ සුවඳ හා සසඳන විට අනෙක් සුවඳකට කෙසේ අරුත් දිය හැකිද? එස්.එන්. ක්‍රිෂ්ණ ප්‍රියන් තමයි එහෙම කියලා තියෙන්නේ. මහන්සියේ සුවඳ හා සසඳන විට අනෙක් සුවඳකට කෙසේ අරුත් දිය හැකිද? මේ කවි කොච්චර අමාරුද දරා ගන්නනේ. ඇත්තටම මම කියව දැන් මේ ඔය දැන් ඔබ කියවෙතම සිංහල කවිය. මම දැන් මේ දෙමළ කවිය මතන මීටත් වැඩි ලස්සනයි. ඉතින් අපි ඇත්තටම මෙතෙන්දී අපි පොඩ්ඩක් මතක් කරන්න ඕනේ පරිවර්තක කාර්යයේ නිරතුරු ඒගොල්ලන්ගේ පැකැපීම තමයි ඔය පේන්නේ. ඉතින් ඇත්තටම ගායනි පල්ලි ආරච්චි, ඒ වගේම ජයකාන්ත් ජානු, ශිවලෝකේශ්වරි ඒ තුන් දෙනා තමයි ප්‍රධාන වශයෙන් මේ පරිවර්තන කටයුතු කරේ. ඇත්තටම අපිට හරි පුදුම හිතුණා මේ වැඩමුළුවට අපි ගියා වතුවල, අපි ගියා රත්නපුරේ වගේම බදුල්ල වගේ ප්‍රදේශවල වතුවලට ගිහිල්ලා ඒ වතුවල ජනතාව හම්බ වෙලා අපි වැඩමුළු කීපයක් කරා මේ කවි ගැන. ඉතින් අපිට ඒ ගමන් වලදී ලොකු අත්දැකීම් ගොඩක් හම්බුණා. ඒ කියන්නේ මේ ජනතාව සාමාන්‍යයෙන් කවි ලියන හරිම උනන්දුයි. අපි එක වත්තකට ගියා මට මතකයි රත්නපුරේ වේබල් වත්තේ. අපි කිව්වා කවි ලියන්න පුළුවන් අය කවියක් අරගෙන මෙන්න කියලා. අපිට හිතා ගන්න බෑ ආපු 100 දෙනෙක් පමණ ආවා. ඒ 100 දෙනාම කවි අරන් ආවා. ඒ කවිවල මට්ටම ගැන නම් ගැටලු තිබුණා. ඒ හැමෝම අංකුර කවියෝ ඒගොල්ලෝ ප්‍රවීණ කවියෝ නෙමෙයි. අපි හැමදෙනාම කවි අරන් ආවා. සමහර අය ඒ වෙලාවේ අපි කිව්වා ඒ කවි එතන කියවන්න කියලා. සමහරවිට ඒ වෙලාවේ තමයි ඒ අපිට ඒ කාර්ය මණ්ඩලය ඇතුළේ ඒ වතු අධිකාරිවරුනි සියලු දාගම සහයෝගය අපිට හම්බුණා. නරිෂ් සහබන්දේ ඒ වත්තේ අධිකාරිතුමා ඔහුගේ සහයෝගයක් හම්බුණා. ඒ වෙලාවේ තමයි ඒ වතු කළමනාකරණය දැනගත්තේ මේ වගේ ප්‍රශ්න මේ වත්තේ තියෙනවා කියලා. මේ කවි කියවනකොට. මේ ආපුවා ඒගොල්ලන් කවි කියවනකොට ඒ කවිවල තියෙන තමන් මූල දෙන ප්‍රශ්න. තමන්ට තියෙන වතුර ප්‍රශ්න, තමන්ට තියෙන අධ්‍යාපන පිළිබඳ ප්‍රශ්න ඒවා තමන්ගේ කවි හරහා ඒගොල්ලෝ කියන්න ගත්තා. එතකොට සමහරවිට ඒ වෙලාවේ තමයි දැනගත්තේ මේ ප්‍රශ්නයක් මේ වත්තේ තියෙනවා කියලා. සමහරවිට ඒ වෙලාවෙම ඉදිරියපත් වුණා හරි එහෙනම් මම මේක විසඳන්නම් කියලා. ඒ වගේ හරි අමුතු හැඟීම්බර අවස්ථාවක්, සංවේදී අවස්ථා අපිට මේකෙදි ගොඩාක් මුහුණ දෙන්න ලැබුණා. ඉතින් ඒ සිද්ධිත් එක්ක තමයි අපිට හිතුනේ මේක අපේ ව්‍යාපෘතිය අතරම පොතකින් එහාට ගිය ලොකු ව්‍යාපෘතියක්, ලොකු දෙයක් කියලා. ඉතින් ඒක අපි ඉදිරියට අරන් යනවා. ඉතින් ඒක තමයි අපේ ලොකුම සතුට ඇත්තට මේ වගේ දෙයක් අපිට කරන්න ලැබිච්ච එක කියන. මේක පොඩිම දෙයක් විතරයි. මේක ගොඩාක් දුරට යන්න තියෙන දෙයක්. මේක පළවෙනි පියවර විතරයි. ඉතින් මේකට අපිට තව ගොඩාක් අයගේ සහයෝගය අවශ්‍යයි. මේක තව ගොඩක් දෙනෙක් එකතු වෙන්න ඕන. ඉතින් එහෙම වුණොත් අපිට පුළුවන් මේක තව දුරටත් ඉදිරියට අරන් ගිහලා ඒගොල්ලන්ගේ හඬ තව දුරටත් ඇහෙන සලස්වන්න. අනිවාර්යයෙන්ම ඒ පළවෙනි පියවරට මටත් අද එකතු වෙන්නට හම්බුණා. මටත් කවියක් එකතු කරන්නට හම්බුණා. මගේ හඬින් මේ දේවල් කියවලා ඒක ඇත්තටම ලොකු ගෞරවයක් සහ සතුටක්. මොකද ඒ වගේ දෙයකට එකතු වීම ලැබීමත් ලොකු ගෞරවයක්නේ. දැන් මෙතනදී ඔබ කිව්වා වගේම අර සිංහල පරිවර්තනය තමයි මම මේ කියවන්නේ. සිංහල පරිවර්තනය මේ තරම් ගැඹුරට බරට මගේ හදවතට දැනෙනවා නම් දෙමළ භාෂාවෙන් ඒ ලියවිච්ච කවි කොච්චරනම් බරට දැනෙනවා ඇද්ද? ඒක එකිනෙකට මේ පරිවර්තනය කරපාය විදිහටම ලියපාය කියනකොටත් දැන් කඳුකර කියනකොට දැන් සාමාන්‍යයෙන් අපිට දැනෙන්නේ කඳුකර කියපු ගමන් නුවරඑළියේ බදුල්ල විශේෂයෙන්ම නුවරඑළිය. නමුත් මෙතනින් අපි පුළුවන් තරම් උත්සාහ කරා කඳුකර කියන එක භූගෝලීය ලෙස හඳුන්වනවට වඩා අර මේ සාහිත්‍යයට අයිතිකරුවන් වෙන අර ජනතාව ජීවත් වෙනව දිස්ත්‍රික් එමවම වගේ කව කරන. එතකොට නුවරඑළියේ කවි ලියන අය ඉන්නවා. මාතලේ, කළුතර, රත්නපුර, බදුල්ල, කේගල් වැනි එම දිස්ත්‍රික්කෙම වගේ. එහෙම ලියන විට ඒගොල්ලෝ ලියන විදිය බන දැන් මේ නුවරඑළියේ එක්කෙනෙක් තේ සුවඳගෙන ලියන විට කළුතර එක්කෙනෙක් ලියනවා රබර් සම්බන්ධව. දැන් රබර් අර කිරි ඒකේ වැඩ කරන තාත්තගේ තත්ත්වය කොහොමද කියන එක. ඒ වගේම දැන් කොළඹට ජීවත් වෙන්නට නැත්තම් ඒක එදිනෙදා වෘත්තිය වෙනුවෙන් හොයාගෙන එන කොළඹට ආපු තරුණ එක්කෙනෙක්ගේ කතාව. ඒකේ ලියවනවා. ඒ වගේම දැන් පසුගිය කාලේ අපිට තිබුණා විදුලි කප්පාදුව තිබුණා රටේම.
එතකොට තේ වත්තක ලයිමක කොහොමද ඒක පවත්වන්නේ? සමහර එක්කෙනෙක් ලියලා තියෙනවා ශිව කුමාරන් කියලා මල්ලි කෙනෙක්. එමදාම වගේ ඒගොල්ලෝ එළියේ හිටියා ලාම්පු පාවිච්චි කරනවා ඉඳයි කියලා. එතකොට ඒකේ ලොකු කතාව ජාතික මාතෘකාව අරගෙන ඒක සංසන්තලා ලියලා තියෙනවා. ඒ වගේම විවිධ දේවල් කරනකොට ඒගොල්ලන්ගේ මානසික වෙන්සි ඒ ගැන ලියන විට මේ වර්තමානයේ ඒ తত্ত্বය ජාතික මට්ටමට ගලපලා බලලා ඒ ජීවන තත්ත්වයේ ලියන්න පුළුවන් කියන්න පුළුවන් මීඩියා හැටියට ඒගොල්ලෝ පොයම් තෝරගෙන තියෙනවා. කවි ලියන එක තෝරගෙන තියෙනවා. එතකොට මේ පැතුම් කිව්වා වගේ ඉතින් අපි මේ මට්ටමට නැත්තම් කෙටියට මේක හදන්නට ගොඩාක් මාන්සි වුණා. මොකද මේක ලොකු පරාශයක් තියෙන ඒරියා එක. ඒක කොහොමද කරන්නේ? දැන් අපි අනාගතිත බලාපොරොත්තු වෙනවා පින් ශ්‍රී ලංකා එක්ක සම්බන්ධ වෙලා මේක පුළුවන් මට්ටමින් තවත් කට්ටිය එකතු කරගෙන මේක තවත් සිංහල පාඨකයින්ට ඒ වගේම ඉංග්‍රීසි පාඨකයින්ට ජාත්‍යන්තර මට්ටමට අරන් ගන්නට පුළුවන් වේවි කියලා. අනිවාර්යයෙන්ම ඉදිරි පියවරල් වලදීත් මේ වගේම අපිට කතා බහ කරන්නට පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කහට සුවඳ කවි මම නැවතත් ඔබට පෙන්වන්නම්. මේ කවිය ඔබටත් පුළුවන් රසවින්දනය කරන්නට. ඉතින් අද පෙන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ මහඟු මෙහෙවරක් පොඩි දැක්කෙන් එතන මේ පොත අපි සම්පූර්ණයෙන් නොමිලේ බෙදා හරින්නේ. ඕනම කෙනෙකුට මේ පොත අවශ්‍ය නම් අපේ Facebook පිටුව තියෙනවා පෙන් ශ්‍රී ලංකා. ඒ වගේම penshrilanka.org වෙබ් අඩවියේ තියෙනවා. සම්බන්ධ කරගන්න ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. මේ පොත සම්පූර්ණයෙන් නොමිලේ ඕනම කෙනෙකුට බෙදා හරිනවා. ඒකත් පොඩි මතක. කොයිතරම්නම් වටිනවද නේද? අන්තිමේටම මම අහන්න කැමතියි අද දවසේ කොහොමද දැනෙන්නේ? ඉතාලම සතුටුයි. ඇත්තටම මේ මාධ්‍ය ආයතන අපිට මීට ඉස්සරත් උදව් කරලා තියෙනවා. ඒක ලොකු දෙයක්. ඇත්තටම දෙමළ කවියට ඒ වගේම සාහිත්‍යයට උදව් දෙන රූපවාහිනී ආයතන ගොඩක් අඩුයි. ඒ වගේ ඒවල රූපවාහිනී නාලිකාවල ඒවට පොඩි ඉඩක් හම්බ වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ආයතන ප්‍රධානීන්ටත් විශේෂයෙන් ඔබටත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ සාහිත්‍ය වෙනුවෙන් මේ වගේ ඉඩක් ලබා දීම ගැන. ඒක ලොකු ආදර්ශයක් අනිත් ආයතන වලටත් මම හිතන්නේ. බොහොමත්ම ඒ වගේම මමත් දෙමළ සාහිත්‍යවේදී හැටියට ගොඩක් මේ රූපවාහිනී වැඩසටහන වලට සහභාගී වෙලා මේ කවි සම්බන්ධ නැත්නම් සාහිත්‍ය සම්බන්ධ කතා බහලා තියෙනවා. මේ වැනි සිංහල පාඨකයන් සඳහා මේ වගේ රූපවාහිනී වැඩසටහනේ සහභාගී වෙලා මේක මේ වගේ වැදගත් විදිහට මේ කියන්න පුළුවන් අවස්ථාවක් අගයකට සැලකනවා. අනිවාර්යෙන් බොහොමත්ම ස්තුතියි. ඉතින් කහට සුවඳ කවි රස විඳින්න ඔබත් එන්න. මේ නොමිලේ කෙරෙන ඉතාමත් මහඟු කර්තව්‍යයක් පෙන් ශ්‍රී ලංකා සංවිධානයේ. ඉතින් අද අපිත් එක්ක එකතුනේ සජීවීව මේ දේවල් ගැන ඔබත් එක්ක කරුණු කාරණා බෙදා හදා ගන්න පෙන් ශ්‍රී ලංකා සංවිධානයේ මහලේකම්තුමා පැතුම් රත්න මහත්මයා, ඒ වගේම තමයි පොතේ ප්‍රධාන සංස්කාරකතුමා මයිල් වාදනම් තිලකරත්න. ඉතින් ඔබ දෙදෙනාටම බොහොමත්ම ස්තුතියි සහ සුබ පතනවා. ඒ වගේම තමයි ගොඩක් පිං මේ වගේ දේවල් සමාජගත කරනවට. බොහොමත්ම ස්තුතියි. ඉතින් every morning වැඩසටහනේ අන්තිම විනාඩියට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. අපි කලා ශේෂ්ත්‍රය තුළ ගොඩක් දේවල් ගැන කතා කරා. ඒ වගේම නිරෝගීව ඉන්නේ කොහොමද? දී වැඩියාව අපිට නිට්ටාවටම සුව කරන්න පුළුවන්ද? ඒ දේවල් ගැනත් අපි කතා කරා. ඒ වගේම තමයි කහට සුවඳ කවි වලින් තමයි අපි අද වැඩසටහන නිමා කරන්නේ. ඉතින් ඔබත් එන්න ඒ දේවල් රස විඳින්න. මේ දේවල් ඇතුලේ ජීවිතය කියන දේ සොයා යන්න ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් එහෙනම් හෙට දවසෙදිත් උදේ 8ට අපිව බලාපොරොත්තු වෙන්න. අද දවසට අපි ගිහින් එන්න. ඒ වෙනකන් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්. Every morning ශ්‍රී ලංකාවේ ප්‍රියතම ක්‍රීඩාව තවත් එක් අදියරකට ඔබේ සිහින කණ්ඩායම තෝරන්න. දැන්ම පිවිසෙන්න jedfantasy.com වෙබ් අඩවියට. රට රස්සාවට දැනගෙන යන්න. එක්සත් යුරෝපා සංගමයේ සමාජික රටක් වන ලිතුවේනියාවේ